අයිබෝවන් මම සුමේද හඳුන්ගේ. ගොඩක් අය මයින් අහනවා මේ සම්මා කියන වචනේ තේරුම මොකක්ද කියලා. මම අද තීරණය කළා මේ ගැන අහන අයට පොඩි අදහසක් දෙන්න. සම්මා කියන වචනේ ඇත්තටම මගේ හිතේ තැන්පත් වෙන්නේ මම විදේශගතව සේවය කරනකොට ඒ සේවයේ තියෙන අමාරුකම් ඒ දුක් වේදනා කම්කටොළු ඒවා හිතට දැනුණාම ඒ රාජකාරිය කරගෙන යනකොට විශේෂයෙන් ග්‍රීෂ්ම කාලේ අපි කියන්නේ සමර් එකේ එතකොට මට මතක් වුණා හිරුවෙලියයි අම්මයි දෙක එකතුව භාෂා දෙකෙන් එකතු වුණාම කොහොමද කියලා. අන්නේ නම එක ආකාරයකින් ගත්තොත් එහෙම සන් සහ අම්මා කියන වචන දෙකේ එකතුව තමයි ඔය සම්මා කියන වචනේ ඒ විදිහට ඒ ආකාරයෙන් ගත්තාම මම ඇතුල් කරේ. ඒ වගේම බෞද්ධ දර්ශනයට අනුව ශබ්ද විද්‍යාවට අනුව සම්මා කියන නම ශබ්ද කරනකොට අපිට ආර්ය අෂ්ටාංග මාර්ගය මතක් වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා කියන වචනේ නිවැරදි යහපත් හොඳ කියන අර්ථයෙන් තමයි එන්නේ. ඒතකොට ශබ්දයේදී සම්මා කියන වචනය ශබ්ද කරනකොට ඒ ඕනම කෙනෙකුට ඒ ශබ්ද විද්‍යාවට අනුව සම්මාය කියන්නේ යහපත් දෙයක් කරන තැන, යහපත් පුද්ගලයන් සිටින තැන. යහපත් මිනිස්සු පමණයි සම්මායකේ ඉන්නේ. යහපත් දේවල් කරන මිනිස්සු විතරයි සම්මායකේ ඉන්නේ. ඉතින් ඒක ඒ හේතුව ඊට අමතරව ඒ අකුරු වල අපේ පෞද්ගලික නම් වල අකුරු මුල් අකුරු සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ සියල්ලම එකතු කරලා තමයි සම්මා කියන නම අපි හදලා තියෙන්නේ. ඒක අතීතයේ දැනට අවුරුදු 15කට 20කට ඊට වැඩි කාලයකට කලින් මගේ හිතේ පිළිසිරිච්ච නම. ඒකට ගොඩාක් අර්ථකථන තිබුණට ඒ නම ඇතුලේ ලොකු කතාවක් තියෙනවා, ලොකු ධෛර්යයක් තියෙනවා, ලොකු මහන්සියක් තියෙනවා, ලොකු ඉතිහාසයක් තියෙනවා. ඉතින් සතුටුයි මම අද ඉන්න තැනගෙන ඒ නම ඇතුලේ ඒ නම කළුතර දිස්ත්‍රික්කයේ සන්නාමයක් බවට පත් වෙමින් තිබෙනවා. ඉතින් ඒ නම ඇතුලෙන් කළුතර දිස්ත්‍රික්කයේ විවිධ වර්ගයේ ජනතාවට ඒ නම හරහා එක එක ආකාරයේ සේවාවන් ලබා දෙන්න හැකියාව ලැබීම ගැන මගේ හිතේ තියෙන ප්‍රමාණ සතුටක්. ඉතින් නැවතත් තවත් වීඩියෝකින් හමු වෙමු. බොහොම ස්තුතියි.